අනුරාධපුර මහාධිකරණය HC 69 2018 කියන නඩුවේදී මේ අවුරුද්දේ කියන්නේ 2025 පස්වෙනි මාසේ 2 වෙනිදා දන්නේ සංග්‍රහය යටතේ 386 වෙනි වගන්තියේ යටතේ වරදකරු කරන ලද අතුල සේනරත්න නැමැති අය ඌට තිබුණා මේ මහාධිකරණයේ වරදකරු කරපු ඒ කියන්නේ මහාධිකරණ මිනිසුරු ලක්මාලි හේවසම් මැතිණිය විසින් වරදකරු කරපු චෝදනාවට අමතරව තවත් මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ අධිචෝදනාවක් තවත් 20කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔහුව වරදකරු කරේ 2025 5/12 වෙනිදා වෙසක් පොයේ දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සමාවක් ලබා දීලා තියෙනවා. ඉතාම වරපතලයි සිර දඬුවම් ලැබූ තැනැත්තෙකුට. දඩ ගේීමට තැනැත්තෙකුට. ගරු සභාපතිතුමනි මෙවැනි යුක්තිය ඉටු විය යුතු තැන්වල අයුක්තිය ඉටුවන බරපතල අපරාධකරුවන්ට තව නඩු තියෙන අපරාධකරුවන්ට මේ ජනාධිපති සමාව ලැබෙන යුතුයක් අද ඇති වෙලා තියෙනවා. ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැන්ට නඩු කීපයකම කටයුතු කරා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වන්දි ගෙවන්නත් නියම කළා. ඒ පාඩම් ඉගෙන ගන්නේ නැතුව අද මේව සිද්ධ වෙනවා. අන්න එවැනි අවස්ථාවක තමයි මාවේ සෙනරාදා මැතිතුමා වැනි යුක්තිය පසුතැවීම පිළිබඳව උනන්දු වෙච්ච හැම වෙලාවෙම සාධාරණ යුක්තිය ජාති ආගම් ભેදයක් නැතුව ඉටු විය යුතු නායකයන්ගේ ඉටු විය යුතු බව ප්‍රකාශ කරපු ඒ වගේම කියන වචනය එලෙසම හසුරුවපු ඒ අනුව ජීවත් වෙච්ච නායකයෙක් වැදගත්කම. එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති සමාව අයුතු විදිහට පාවිච්චි කරනකොට ඒකට විරුද්ධ වෙච්ච නායකයෝ අද ඒ විදිහටම ඒ ජනාධිපති සමාව දීමේ බලය පාවිච්චි කිරීම අතිශයින් කනගාටුදායකයි.